කෙනෙක්ට ආදරේ කරන්නේ ඒ දේ ලබා ගන්න කියලා හිතේමනේ. හැබැයි ඒ කෙනාට ඒ ආදරේ නොලැබුණාම කොතනම් හිත රිදෙන ඇත්ද? විඳවන ඇත්ද? මේකත් ඒ වගේ කතාවක්. අපි කතා බලමු. මේ ඉන්නේ සුනිල්. මේ ඉන්නේ සදුනි. සුනිල් හිතින් ප්‍රේම කරන කෙල්ල. මට එයාට බීත ගියේ ඒ මන්ද යාළුවටවත් කින් කියන්න ඕනේ. මොකද බොමට එකපාරට කතා කරේ මෙන්න කියලා. ඒව දෙයක් නෙමෙයි බං. ඉතින් අපේ ක්ලාස් එකේ ඉන්න සදුනි එයාට මට හිත ගියා බං. ඒ කියන්න බොමට කතා කරේ පිටි සෙට් කරගමු. ඔව් බං ඒකට තමා කතා කරේ. ඔබලා ඉන්නවද මගේ සපෝට් එකට? ආයෙත් එකෙන්ම ඉන්නවා. සුනිල් කොහොමරි තමන්ගේ යාළුවන්ගේ නාමයේ සදුනිගේ නම්බරය ගත්තා. සදුනි ආපු දවසේ සුනිල් හිටියේ නේ දුකී. සදුනි ආපු දවසට සුනිල් එයා දිහාමයි බලන් ඉන්නේ. වෙන වැඩක් කරන්නෙම නැහැ. සුනිල්ට සදුනිව හීනෙනුත් පේන්න පටන් ගත්තා. සදුනිගේ නම්බරය හොයාගත්තු හින්දා මැසේජ් එකක් දානවද නැද්ද කියලා හිතා ඉද්දි එයා මෙහෙම හිතාගත්තා. මම මැසේජ් එකක් දාන්නේ නැහැ. කෙලින්ම ගිහින් අහනවා කියලා එයාම හිතාගත්තා. සදුනි මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මොකද්ද සුනිල්? කියන්න. මං ඔයාලට මේක ටික කාලෙ ඉඳන් කියන්න හිටියේ. මං ඔයාලට කැමතියි. මට කොල්ලෙක් ඉන්නවා සුනිල්. මේ කතාව අහලා සුනිල්ගේ හිත ගොඩාක් රිදුණා. සුනිල්ගේ යාළුවෝ සුනිල්ගේ හිත හැදුවා. අපි වෙන එකක් හොයාගමු. ඕක ගැන දැන් හිතන්න එපා කියලා එක එක කියලා සුනිල්ගේ හිත